Ciao ragazzi, welcome back to my YouTube channel. මම ලංකාවට ඇවිල්ලා තුන්වෙනි දවසේ කොහොමද ගෙව්වේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මේ ඔක්තෝබර් 30 වෙනිදා අපි ඉතින් කුරුණෑගලින් චෙක් අවුට් වෙලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ නුවරට. මම මේ දැන් ඉන්නේ නුවර ක්වීන්ස් හොටෙල් එකේ. චෙක් ඉන් වෙන වැඩ ටික කරගන්න මගේ යාළුවා ගියා. එතකම් මම ලැගේජ් ටිකක් තියාගෙන මෙතෙන්ට වෙලා ටිකක් හිටියා. අපි මේ ක්වීන්ස් හොටෙල් එක තෝරගන්න විශේෂම හේතුව උනේ නුවර මාලිගාවට කැන්ඩි සිටි සෙන්ටර් එකට ඒ හැම දෙයකටම පයින් යන දුරනේ මේ හොටෙල් එක තියෙන්නේ. ඒක නිසා තමයි අපි හිතුවේ ක්වීන්ස් හොටෙල් එකේ අපි ඉමු කියලා. ඔන්න දැන් මම ඔයාලට අපිට හම්බුණු රූම් එකේ රූම් ටුවර් එකක් එක්කන් යන්න. මායි මගේ යාළුවයිනේ ආවේ. අපිට සෙපරේට් කරපු සිංගල් බෙඩ් එකක් තියෙන රූම් එකක් තමයි හම්බුනේ. මම හිතන්නේ මේ අපි හිටියේ දෙවනි තට්ටුවේ එතෙන්ට හරියටම දළදා මාලිගාව තමයි view එකට පේන්නේ. හරියම ලස්සනයි ඇත්තටම වැවරවමත් පේනවා. මාරුම ලස්සන view එකක් තමයි එතනට තිබුණේ. මේක ඉතින් ගොඩාක් පරණ හොටෙල් එකක් කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඒ වුණාට හරිම කාම් වයිබ් එකක් තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ලෑස්ති වෙලා කැන්ඩි සිටි සෙන්ටර් එකට පොඩ්ඩක් ආවා. මගේ යාළුවට හෙට දළදා මාලිගාවට අඳින්න ඇඳුමක් තිබුණේ නැහැ. ඒක නිසා සුදු ඇඳුමක් ගන්නයි මේ දැන් ආවේ අපි ස්පා සිලෝන් එකට. කැන්ඩි සිටි සෙන්ටර් එකට එන්න ලොකුම හේතුව උනේ ඔයාලට මතකද මම කිව්වා අපි කොළඹ වලදී නීරා බලන්න try කරා හම්බුනේ නෑනේ නීරා බලන්න. අපි ඉතින් හිතුවා කැන්ඩි ගියාම කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන ෆිල්ම් හෝල් එකෙන් නීරා බලමු කියලා. ඔන්න ඉඳානම් ඉතින් ඒ ආසාව අපිට ඉෂ්ට කරගන්න හම්බුණා. ඊට පස්සේ අපි shopping කළා ටිකක් නීරා බලන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න අපි දැන් ෆිල්ම් එක බලලා ඉවර වෙලා ආයෙත් නොලිමිට් එකට චුට්ටක් ආවා. අපේ මෙහි ඉන්න කට්ටියට ගේන්න මොනා හරි ගන්න. ඒ වැඩෙත් කරගෙන ඉවර වෙලා අපි දැන් මේ යන්නේ ඩිනර් ගන්න. අපේ රූම් එකේ බැල්කනි එකට වටේම තියෙන කඩ ටික පේනවා. අපි එතකොට දැක්කා ඒ කිට්ටුම පීසා හට් එකකුත් තියෙනවා. අපි හිතුවා ඉතින් රෑට පිට්සා කමු කියලා. ඇත්තටම නුවර ගැන වීඩියෝ වලින් කට්ටිය කියන කතා වලින් අහලා තියෙනව මිසක් කලින් සැරවල් වල දළදා මාලිගාවට විතරක් ඇවිත් ගියාට මේ වගේ නුවර දවසක්වත් මම කවදාවත් විඳලා නැහැ. මේ තමයි මගේ ෆස්ට් ටයිම් නුවර හිටපු. හරියම ලස්සනයි ඇත්තටම රෑට. මේ වෙලාව රෑ 10ට විතර ඇති. වාහනත් ඉතින් ටිකක් අඩුයි, සද්ද බද්දෙත් අඩුයි. මට කියාගන්න එක තේරෙන්නේ නැහැ. වෙනස්ම ෆීලිං එකක් තමයි ඉතින් දැනෙන්නේ. ඔන්න එහෙනම් අපි දැන් පීසා හට් එක ළඟට ආවා. එහෙනම් අපි යන්නේ ගන්න. දැන් අපි ඕඩර් එක දාලා ඒ ටික එනකන් තමයි මේ වාඩි වෙලා ඉන්නේ. ඉතාලියේ කියනවනේ රසම පීට්සා තියෙන්නේ. ඒ වුණාට මට නම් එහෙවට වඩා මේ ලංකාවේ පීට්සා හරිම රසයි. ඉතාලියේ ඉන්න මගේ යාළුවෝ පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලා මාත් එක්ක ඇග්‍රි වෙනවද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ඩෙසර්ට් එකට ගත්තේ මේ ටික. මගේ යාළුවා වැඩිය කන කෙනෙකුත් නෙමෙයි. ඒ වුණාට ලාවා කේක් එකක් අයිස්ක්‍රීමුත් ගත්තා. අන්තිමට යාටම කා ගන්න බෑ ඒ ටික. මගේ බඩට තමයි ඒ ඔක්කොම යන්නේ. ඉතින් එයා කෙට්ටු වෙනවා මම මහත් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා නිදාගත්තා. මොකද අපි හෙට උදේම දළදා මාලිගාව වඳින්න යන්න ඕනේ. Good morning. මේ ඔක්තෝබර් 31 උදේ. මේ වෙලාවේ උදේ 6:00 විතර ඇති වෙලාව. අපි හිතන් හිටියේ පාන්දරෙම දළදා මාලිගාවට යන්න.
ඒ වුණාට අපි දෙන්නටම ගොඩාක් මහන්සි මේ ටිකේ ඇවිදලා නිසා ටිකක් නිින්ද ගියා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් යාළුවවත් අරගෙන ලෑස්ති වුණා දැන් ලල්දා මාලිගාවට යන්න. මම කොහොමනම් සනසවන්නද පපුමෙත් හිත රිදෙන තැන් සබඳ බසන මේ දෙවරක් පෙරන ලද පිරිත් පැන්. ඔන්න දැන් අපි යන්න පිටත් වුණා. ඔතන තියෙනනේ මිර එක. එතනින් මගේ යාළුවව වීඩියෝ එකට පෙනුණා. එයා මට කිව්වා ඔයාගේ vlog එකේ ඒවා එඩිට් කරලා දාන්න කියලා. ඒක නිසා තමයි මං අර hina වෙවි ගියේ. හොටෙල් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඒකාරි රජවරු ඇඳපු ඇඳුම් ටිකක් මේ විදිහට මෙමරිස් වගේ තියලා තියෙනවා. අපි ඒ ටිකත් බලාගෙනම යන්න පඩිපෙළෙන් බහලා පළවෙනි තට්ටුවට ආවා. මෙන්න මේ විදිහට තමයි මේ හොටෙල් එකේ ලිෆ්ට් එක තියෙන්නේ. ගොඩාක් පරණ විදිහටනේ. බයත් හිතෙනවා ඉතින් යන්න. එකපාරක් දෙපාරක් ගියාට පස්සේ නම් ඉතින් පුරුදු වුණා. මේ වෙලාවේ ස්කූල් ටයිම්නේ. ඒක නිසා ඉතින් ට්‍රැෆික් එක ටිකක් වැඩි. අපි මෙතනින් ගිහිල්ලා ඇතුල් වෙන තැන තියෙන මල් කඩවලින් මලුත් අරගෙන ඇතුළට ගියා. දලදා මధుරේ රන් කොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වේ. දලදා මధుරේ රන් කොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වේ. 2000 වසරක මහරු අතීතය සිහ තේජසින් යලි පිබිදී. 2000 වසරක මහරු අතීතය සිහ තේජසින් යලි පිබිදී. මගේ රටට දලදා හිමි සෙවණයි. මගේ දයට දලදා හිමි සරණයි. මෙතන මේ හඳුන් කූරු සුවඳින් මුළු පැත්තම සුවඳ වෙලා තියෙන්නේ. ඒ වගේම හිතට පුදුම සැනසෙල්ලක් දැනෙනවා. අපි ඉතින් වැඳලා ඉවර වෙලා දැන් මේ ආවේ මේ ගමන මතක හිටින්න ළඟ තියාගන්න පුළුවන් දෙයක් ගන්න. මෙහි අයට ගේන්නයි ලංකාවේ ගෙදර තියන්නයි ආසෙ හිතිච්ච දෙක තුනක් අරගෙන අපි ටිකක් වැවරාම වටේ පයින් ගියා. එතනම හිටියා අඹ විකුණන ඇන්ටි කෙනෙක්. ඒ ඇන්ටිගෙන් අඹ බෑග් එකකුත් අරගෙන මෙතන මේ මාළුන්ට පොරිත් දාලා ඊට පස්සේ අපි ගියේ උදේ කෑමට මොනා හරි ගන්න. උදේ කෑම අරගෙන හොටෙල් එකකට ගිහිල්ලා චේන්ජ් කරගෙන අපි මේ ආයෙත් කැන්ඩි සිටි සෙන්ටර් එකට ආවා. අපිට අවශ්‍ය වෙන ටිකක් ගන්න. ඊට පස්සේ ගිහිල්ලා ඉවර වෙලා අපි ඉතින් අද චෙක් අවුට් වෙන්නත් ඕනේ. ලංකාවට ඇවිල්ලා දවස් 4කට පස්සේ අද රැට තමයි අපි ගෙදර යන්නේ පානදුරේ. හෙට තමයි ඉතින් අර මං ආවයි කියපු විශේෂ කාරණේ තියෙන්නේ. මං ඔයාලට ඒක වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. අපි ඉතින් කැන්ඩි සෙට් සෙන්ටර් එකේ ඇවිදලා මෙතනින් ජූස් එකකුත් බීලා ඊට පස්සේ කොයින්ස් හොටෙල් එකේම රෙස්ටෝරන්ට් එකෙන් අපි ගත්තා ලම් රයිස් එකක්. අනේ මන්ද ඒක නම් අර කුරුණෑගල එක තරම්ම සෙට් උනේ නැහැ. හොඳයි ඉතින් ඒ වුණාට yellow rice උත් නෙමෙයි තිබ්බේ. ඉතින් ඔය ඔක්කොම කාලා බීලා ඉවර වෙලා ලැගේජ් ටික ලෑස්ති කරගෙන අපි දැන් මේ වාහනේ එනකන් ඉන්නේ චෙක් අවුට් වෙලා පානදුරේ යන්න. ඔන්න දැන් ඉතින් අපිට වාහනේ ආවා.
දැන් ඉතින් නුවරට බයි කියලා යන්න තමයි තියෙන්නේ. ආදරණීය නුවර, thank you so much for adding so many beautiful memories to my life. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. See you guys in the next video. Bye.